හින්දා බලපංකෝ ගංගොඩින් බැස්සන මෙච්චර දුකක් නෑනේ. ඔන්න යාළුවනේ අපි දැන් ගංගොඩි ස්ටේෂන් එකේ ඉන්නේ. ගමන සුන්දරයි බං. කූඩැල්ල නැත්තා. සබ්බත් ඇතුලේ දඟලනවා බං. කලින් ආපු අයට නම් මේ වගේ මෙහෙම දෙයක් වෙලා නැතුව ඇති කියලා හිතනවා. හලෝ යාළුවනේ කොහමද ඉතින්? ඔන්න අදත් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ආවා. අපි දැන් ඉන්නේ වියංගොඩ ස්ටේෂන් එකේ. අපි අද යන්නේ අලගල්ලේ. අලගල්ලේ කිව්වට ඔයාලා සමහර විට දන්නේ නැතුව ඇති. ඉහළ කෝට්ටේ දන්නවා ඇති. ඉහළ කෝට්ටේ ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ ඔයාලට පේනවා ලොකු කන්දක්. ඒ කන්ද තරණය කරන්න තමයි අපි අද යන්න හදන්නේ. මාත් එක්ක තව යාළුවෙක් ඉන්නවා. මගේ අනිත් යාළුවෝ දෙන්න එකතු වෙනවා මීරිගම ස්ටේෂන් එකෙන්. හොඳයි. එන ඉතින් අපි අද යමු. අපි දැන් ඉහළකෝට්ටේ ස්ටේෂන් එකෙන් බැහැලා මියන්නැල්ල ගාවට වෙනකන් ආවා. දැන් අපි ටනල් එක ගාව ඉන්නේ. අපි ගමන යන්න නම් අපි යන්න ඕනේ ගංගොඩ ස්ටේෂන් එක ගාවට. අපි ඉහළකෝට්ටෙන් බැස්සේ අපිට තව දුර යන්න තියෙනවා. එහෙනම් අපි යමු. උඹ හින්දා බලපංකෝ ගංගොඩින් බැස්සන මෙච්චර දුකක් නෑනේ. ඔන්න යාළුවනේ මෙතනින් තමයි ඇල්ල බලන්න ඇතුළට යන්න තියෙන්නේ ගුහාව ඇතුලෙන්. පිස්සුදුමඩ කොල්ලේ කැමැත්තේ නැගලා වරේ. කලින් ගිය පාර නම් එනකොට මෙතන එක්කෙනෙක් ගාඩ් එකට හිටියා. එයා මේ ඉනිමකක් එහෙම දාලා තිබ්බේ යන්න. දැන් මුකුත් නැහැ. කපල්ස්ලා එහෙම සෑහෙන් හිටියා ගිය පාර එනකොට නම්. මේ පාර බලු බල්ලෙක් නැහැ. තව ටිකයි. හරි. වරේම විලාන. අපේ දිය. ඉතින් මේ පාරේ. උඹලා කාටවත් දැන් මං කරේ. මේ වරේ. try one day you can climb කිව්වලු. වරේම බා. මේ මට අඳින්න ඕනද? පස්සේ ටනල් එකේ නිමාව ඔන්න අපි එළියට ආවා. කොල්ලෝ තුන්දෙනා බය වෙලා හිටියේ. දැන් තමයි මුන් ගැඟට ලේ ටිකක් කිනුවේ. දැන් සතුටුයිද බං? අපිට සතුටුයි දැන්. යාළුවනේ තවම යනවා ඉවරයක් නෑ. දැන් කිලෝමීටරයක් එකමාරක් විතර ආවා. තාම ස්ටේෂන් එක පේන මානකටවත් ආවේ නෑ. මොනවා කරන්නද? යන්න බෑ. ඔන්න යාළුවනේ අපි දැන් ගංගොඩි ස්ටේෂන් එකේ ඉන්නේ. කිලෝමීටර 2ක් විතර පයින් ආවා මතකයි. ඉහළකෝට්ටේ ඉඳලා. අර තියෙන්නේ ප්ලේස් එක. ඔන්න උතන්ට තමයි දැන් අපි යන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපි ගමන පටන් ගමු. සබ්බත් ඇතුලේ දඟලනවා බං. කෝබා මේ මෙතන හිටියා බං.
යාළුවනේ අපි තැනට ආවා. දැන් තියෙන්නේ කන්ද තරණය කරන්න. තුරු ටික ගිහින් බලමු. Come on, boys. Let's go. අනිත් මේ බලහන්කෝ මේ ගස්කොළ ඔක්කොම පිච්චිලා තින්නේ කවුවට නැත්තම් මොකෙක් හරි ගිනි තියලා බා. ඕ ගිනි අරගෙන තමයි තියෙන්නේ. වැටුණාද බම්බ? මොකද උනේ දිලා? පළවෙනි කූඩල්ලා. සීරියස්ලි? ඔව්. පිසිද කරලා. ඔන්න එහෙනම් යාළුවනේ අපි භාගයකටත් වැඩිය උඩට ආවා. තව ටිකක් යන්න තියෙන්නේ. මීදුමත් ආවා දැන්. කලින් නම් මීදුම තිබ්බේ නෑ. වහින මූඩ් එකක්ද දන්නේ නැහැ තියෙන්නේ. වහින්න කලින් කොහම හරි බෑ ගන්න ඕන නැත්තම් BS තමයි ඉතින්. අපි යමු උඩට. ඔන්න ඉතින් යාළුවනේ සෑහෙන්න ලොකු ගේමක් දීලා අපි උඩට ආවා. අපි තව ටිකක් යන්න තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ මීදුම. අපි උඩට එනකොට නම් මීදුමක් තිබ්බේ නෑ. අඩු සිරාල මම දිව එන ගිරෙන්න ඒවා. නැතුනත් අමාරු වැඩි බා. ඉඳපන් කෑන්න දු. නෑ මේ උස අසේක මෙතන බං උස මීටර් 1140ක් දුකද මන් දැක්ක තිබ්බේ. සේපා සිරිපා ඊට වැඩි උසයිනේ බං. උසයිනේ. ඒක දැනෙන්නේ පඩි තියෙන නිසා. මේක බං අර ලඳු කැලෑවත් එක්ක අස්සෙන් යාගේ හින්දා එන අමාරුයි බං. චොටි කොකෝ. කුරුද බං. අපි මම්මුලා ගෑවුවද? ඒක තමයි එනවා. ඒක තමයි එතනින් තමයි මම පන්සල් යන්නේ. මේ බහිනවා අපි මේ ඉහළ කෝට්ටේට මේ වන්තෙන් මෙතනින් බහිනවා බා. එහෙම තියෙන්නේ මම හිතන්නේ. ඒ බෙතරි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. සෑහෙන ගේමක් දීලා රේස් එක හොයාගත්තා. අපි යන් චෛත්‍ය ගාවට. පැත්තකට අවුව පැත්තකට වැහි ඇඳිරිය ගයිස් ඒක නම් කියාගන්න තේරෙන්නේ නැහැ
අපේ ටයිම් එකද මන්දා හොඳකුත් තියෙනවා නරකුත් තියෙනවා. දැන් බහින්න ගියාම තමයි ප්‍රශ්න වෙන්නේ. අපිට සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. බහින්න හදනකොට එකපාරට වැස්සක් කඩන් වැටුණා. දැන් පහළ පේන්නෙත් නෑ. බැහැ ගන්න ගියාට පස්සේ දැන් ලොකු ප්‍රශ්නයක් එනවා. ඔක්කොම තෙමිලා තියෙන්නේ. කන්ද ලිස්සනවා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. කලින් ආපු අයට නම් මේ වගේ මෙහෙම දෙයක් වෙලා නැතුව ඇති කියලා හිතනවා. ෆස්ට් ටයිම් වෙන්නද මේ අපිට මෙහෙම වුණේ. පේනව නෙමෙයි. යාළුවනේ මේ වැස්සම කරන්න දෙයක් නැහැ. කොහොම හරි අපි ඉතින් දැන් මීටින් ඊට බැහැගලා යනවා. නැත්තම් අද දවසම ඉන්නවා මෙතන. මේ වැස්ස පායන පාටක් නැහැ. වැස්ස කලින් තිබ්බ තරම් නම් තද කරේ නැහැ. දැන් ලාවට පෑවුවා. ඌ මාසන පොඩක් ඉදා කොන්දේ කුඩල්ලේ. කො නැමියා. පරිස්සමෙන්. කොහෙ එල්ලලා ඉන්නවද දන්නේ නැහැ අපේ දැමි. කොන්දෙත් ඇති බං. මේ මගේ ලේ. අවුල නැහැ. අර වෙවුලනවා මේ කබා. කවුද? කවිදුවා. මිනුයි මරුව වගේ ලේ ගාගෙන. යාළුවනේ ඔන්න වැස්සේ තෙමීගෙන කන්දෙන් භාගයක්කට කිට්ටු වෙන්න වගේ දැන් අපි බහැලා ඉන්නේ. ඔක්කොම තෙත බරිත වෙලා තියෙන්නේ. පරිස්සමෙන් බහින්නේ. කූඩල්ලෝ එහෙන් ඇක්ටිව් වෙලා ඉන්නේ දැන් වැස්ස හින්දා. රියල් ඇඩ්වෙන්චර් තමයි මේ වෙයි. ඇඩ්වෙන්චර් හොමිස්. ගාඩිය ගන්න ගන්න. අවුරුද්ද ඉන්න පොඩ්ඩක් ඉන්න. ඔන්න ඉතින් යාළුවනේ කොහොම හරි මහවැසි මැද අපි කන්දෙන් පහළට බැස්සා. පරිස්සමින් කොහොම හරි කාටවත් කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන්න හතර දෙනා බලාගෙන පරිස්සමින්. දැන් අපි ස්ටේෂන් එකට යනවා. ගංගොඩ ස්ටේෂන් එකෙන් ගිහිල්ලා අපි යන්න ඕනේ ඉහළකෝට්ටේට. ඉහළකෝට්ටේට ගිහිල්ලා ඉතින් අපි ආපහු වියන්කොට්ටේ යන්න ඕනේ. එහෙනම් ඉතින් යාළුවනේ තවත් දවසක තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මම සබ්ස්ක්‍රයිබ් කරන්න, පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවත් දවසක හම්බෙමු.